ඔයා හිතන්න ඇද්ද 2026 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ පාරවල් දිහා බැලුවම අපිට පේන්නේ මීට අවුරුදු 5කට කලින් තිබුණට වඩා හාත්පසින්ම වෙනස් ලෝකයක් කියලා. ඔයාගේ අතේ ලක්ෂ 150ක් නැත්නම් 200ක් වගේ තියෙනවා කියලා හිතන්න. මේ වෙලාවේ ඔයා කරන්නේ තාමත් පරණ පුරුදු පෙට්‍රල් වාහනයක් ගන්න එකද? නැත්නම් අලුත් යුගයට ගැලපෙන EV එකකට යන එකද? අද වෙනකොට ලෝකයේ BYD ටෙස්ලා සහ ටොයෝටා අතර තියෙන සටන ලංකාවේ පාරවල් ඇතුළටත් ඇවිත් ඉවරයි. අපි කලින් කරපු වීඩියෝ දෙකකින් අපි BYD සමාගම සහ ටෙස්ලා සමාගම අභිබවා ගිය හැටි සහ ටොයෝටා සමාගම මේ සටනට මුහුණ දෙන ආකාරය ගැඹුරින් සාකච්ඡා කළා. ඔයගොල්ලන්ට මතක ඇති. අද අපි බලන්නේ ඒ දැනුම පාවිච්චි කරලා 2026 වසරේ ශ්‍රී ලංකාවේ වාහනයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඔබට ගැලපෙනම EV එක මොකක්ද කියන එකයි. මේක අපේ ලෝකෙ පිළිබඳ අන්තරාවලෝකයක්. අපි ගැනම පොඩියට ස්වයං විවේචනයක්. මුලින්ම බලමු ලංකාවේ ඉලෙක්ට්‍රික් වෙහිකල් රජ කරන්න දඟලන BYD ගැන. ඇයි BYD මෙච්චර ඉක්මනට ලංකාව අල්ලගත්තේ? ප්‍රධානම හේතුව ජෝන් කීල්ස් වගේ ශක්තිමත් නියෝජිත සහයෝගයකින් පිටිපස්සෙන් හිටපු එක. විශේෂයෙන්ම ඇටෝ 3 සහ සීල් වල එන බ්ලේඩ් බැටරි එක ගැන කියන්නම ඕනේ. ලංකාව වගේ රස්නය වැඩි රටකට ඒක හරිම ආරක්ෂිතයි. ඒ වගේම මෙහි තියෙන ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ලංකාවේ පාරවල් වලට හොඳින් ගැලපෙනවා. හැබැයි ටෙස්ලා කියන්නේ වෙනම ලෝකයක්. මොඩල් Y එකක හෝ මොඩල් 3 එකක තියෙන ඒ සොෆ්ට්වෙයාර් අත්දැකීම, ඒ ස්මූත් ගතිය වෙන කොහෙකවත් ගන්න බැහැ. ටෙස්ලා එකක් පාවිච්චි කරනවා කියන්නේ ඒක ලොකු ස්ටේටස් සිම්බල් එකක් වෙලා ඉවරයි. හැබැයි ලංකාව ඇතුලේ ටෙස්ලා පාවිච්චි කරන එක ඇඟට ගුණ නැති වෙන්න පුළුවන්. ඒ තමයි ටෙස්ලා වලට නිල නියෝජිතයෙක් ලංකාවේ නැතිකම. මොකක් හරි ලෙඩක් ආවොත් ප්‍රයිවට් ගරාජ් එකක් හොයාගෙන යන්න වෙන එක ලොකු රිස්ක් එකක්. ඒ වගේම පහත් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක නිසා බැටරිය බිම වදින්නේ නැතුව පරිස්සම් කරගන්න එකත් ලේසි නෑ. දැන් එමු අපේ ජාතික සන්නාමය වුණු ටොයෝටා පැත්තට. ලංකාවේ මිනිස්සු ඕනෑම වාහනයක් ගන්නේ ඒකේ රීසේල් වැලියු එක ගැන හිතලා. ඒ විශ්වාසය ටොයෝටා වලට තියෙනවා. හැබැයි මෙන්න මෙතනදී මට පොඩි ඇත්තක් කියන්න තියෙනවා. ඒ තමයි 2026 අවුරුද්දේ ටොයෝටා ඉලෙක්ට්‍රික් වෙහිකල්, හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් වෙහිකල්, බැටරි ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ගන්නවා කියන්නේ හරියට අලුත්ම iPhone එකක් ගන්න තියෙන සල්ලි වලට පරණ Nokia එකක් ගන්නවා වගේ වැඩක්. තාක්ෂණය අතින් ටොයෝටා ඉන්නේ BYD වලට වඩා ගොඩක් පිටිපස්සෙන්. හැබැයි ඉතින් ඔබ ජීවත් වෙන්නේ කඳුකරේ නම් හෝ දුෂ්කර පාරවල් වල නම් ඒ බය නැතිව යන්න පුළුවන් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක නිසා ටොයෝටා හොඳ තේරීමක් වෙන්න පුළුවන්. ඒ වගේම අනෙක් බ්‍රෑන්ඩ්ස් එක්ක කම්පෙයාර් කරද්දී ටොයෝටා සතුව දැනට විකිණීමට ඇත්තේ ඉතා සීමිත EV, HEV, BEV මොඩල් ප්‍රමාණයක් පමණයි. ලංකාවේ EV සටන මේ තුන් දෙනාට විතරක් සීමා වෙන්නේ නැහැ. දැන් පාරවල් වල තවත් ගේම් චේන්ජර්ස්ලා ඉන්නවා. Hyundai, Kia, MG and Nissan වගේ අය මේවා දශක ගණනාවක විශ්වාසය සහ ඕනෑම ප්‍රදේශයකින් පහසුවෙන් නඩත්තු කරගන්න පුළුවන් සේවා ජාලයක් එක්ක එන සේව් චොයිසස් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි රෝද 4 ස්මාර්ට්ෆෝන් වගේ තියෙන Deepol, Xpeng සහ Avatar මේවායේ ඉන්ටීරියර් එක දැක්කම ඔබට පුදුම හිතෙන්න පුළුවන්. නගරය ඇතුලේ දුවන්න බෝලෙන් වගේ පුංචි කාර් වගේම පත්තු පෙති ගෙදර වැඩවලට රිද්දාරා වගේ ඉලෙක්ට්‍රික් පිකප්ස් දැන් ලංකාවේ ජනප්‍රියයි. ඒ අතරේ අපේම රටේ වේගා ගැනත් අපිට අමතක කරන්න බැහැ. දැන් අපි බලමු ඇත්තටම ලංකාවට ගැලපෙන්නේ මොකක්ද කියලා. මෙතනදී මට මතභේදාත්මක නමුත් ඇත්තම කතාවක් පහදන්න තියෙනවා. ඔයාගේ පවුලේ අවශ්‍යතා සහ දෛනික ගමන් බිමන් සඳහා ආරක්ෂිත නඩත්තු වියදම් අඩු සහ නියෝජිත සහය තියෙන වාහනයක් හොයනවා නම් BYD තමයි ලංකාවේ වැඩිම පිරිසකට ගැලපෙන සන්නාමය. නමුත් මෙන්න මේකයි ඇත්ත. ලංකාවේ බොහෝ දෙනෙක්
තවමත් ලක්ෂ 150ක් 200ක් දීලා Toyota EV, HEV, BVB එකක් ගන්නේ ඒකේ තාක්ෂණය හොඳ නිසාම නෙමෙයි. තමන්ගේ හිතේ තියෙන පෙට්‍රල් වාහන මානසිකත්වය සහ පරණ බය නිසා. ඇත්තටම කිව්වොත් 2026 අවුරුද්දේ Toyota EV එකක් ගන්නවා කියන්නේ අලුත්ම iPhone එකක් ගන්න මුදලට පරණ Nokia එකක් ගන්නවා වගේ වැඩක්. ඔබ ගෙවන මිලට සාපේක්ෂව අඩුම තාක්ෂණයක් ලැබෙන්නේ Toyota වලින් වුණත් ලංකාවේ මිනිස්සු තවමත් ඒ නමට බැඳිලා වහල් වෙලා ඉන්නවා. ඔබ තාක්ෂණයට වැඩි ඉඩක් දෙන කොළඹ නගර ආසන්නයේ ජීවත් වෙන කෙනෙක් නම් ටෙස්ලා තෝරගන්න පුළුවන්. හැබැයි ඔබ ජීවත් වෙන්නේ දුෂ්කර පාරවල් තියෙන ප්‍රදේශයක නම් සහ වාහනය විකුණන වෙලාවට හොඳම මිලක් බලාපොරොත්තු වෙනවා නම් විතරක් Toyota සන්නාමය වෙත යන්න. ව්‍යවසායකයෙකු ලෙස ඔබ දකින වසර 5ක ROI එක දෙස බලන විට පෙට්‍රල් සඳහා වැයවන ලක්ෂ ගණනක මුදල ඉතිරි කරගන්න ලැබීම ඔබේ පෞද්ගලික ආර්ථිකයට ලැබෙන ලොකුම සහනයක්. ඉතින් මේක තමයි 2026 ලංකාවේ ඇත්තම වාහන යුද්ධය. තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. ඔයා යන්නේ අනාගතයත් එක්කද නැත්නම් පරණ පුරුදු මතකයන් එක්ක විතරද? ඔයාගේ තීරණය හරියට ගන්න. මේ කතාවේ දෙවැනි කොටස ඒ කියන්නේ ලංකාවට ගැලපෙන්නේ පෙට්‍රල්ද EVද කියන සටනින් දිනන්නේ කවුද කියලා දැනගන්න දැන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි තවත් එක් අන්තරාවලෝකනයකින් හමු වෙමු.